හැල්ලෝ යාළුවනේ අද අපි අලුත්ම වීඩියෝ එකත් එක්ක අද මොනවා ගැන කතා කරනවා නම් මෙන්න මේ වෙරිෆයි බැජ් එක ගැන කතා කරන්න ආවේ. මේ වෙරිෆයි බැජ් එක කොහොමද ඇක්ටිව් කරන්නේ මේකේ තියෙන බෙනිෆිට් මොනවාද කියලා කියන්න තමයි මේ අද වීඩියෝෙන් ආවේ. ඉතින් වීඩියෝ එකට යමු. හරි. ඒකනම Facebook එකට ගිහිල්ලා උඩ තියෙනවා ඉරි තුනක්. ඒක ක්ලික් කරලා මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් එනවා. ඊට පස්සේ පල්ලෙහාට ගිහලා බලන්න තියෙනවා මෙටා වෙරිෆයි කියලා. ඊට පස්සේ ඒකේම නැත්තම් ඕගලන් යන්න ඔයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන මෙටා වෙරිෆයි කියලා. එහෙම නැත්තම් ওই ඉරි තුන ටච් කරන්න. හැම ෆෝන් එකම ඔය අප්ඩේට් එකේදී ඉරි තුන තියෙනවා. ඉතින් ওই ඉරි තුන ටච් කරලා පල්ලෙහාට ගියාම මෙටා වෙරිෆයි කියලා ලොගෝටම ගහලා තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා ඇතුළට යන්න. ඇතුළට ගියාට පස්සේ ඔයගේ තමයි එන්නේ. ඊට පස්සේ ඔය පල්ලෙන් පෙන්වන එක්ස්ප්ලෝර් ප්ලෑන් කියලා. පස්සේ ඒක ක්ලික් කරගන්න එකපාරක්. ඊට පස්සේ ලෝඩ් වෙන්න ගනි එක ටිකක්. ඔයගලන්ට ඕන නම් උඩ තියෙනවා ඔය මෙටා වෙරිෆයි එකෙන් බෙනිෆිට් මොනවාද කියලා. ඉතින් ඒ ටික කියව ගන්න පුළුවන් ඔයගලන්ට ඕනේ නම්. ටික වෙලාවක් ලෝඩ් වෙයි. ඊට පස්සේ දෙවෙනි පාරටත් ඔය වගේ පාරක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ තමයි එන්නේ ඔයගේ වෙරිෆයි බැජ් එකේ ප්ලෑන් එක මොන වගේද කියලා. ඒ කියන්නේ බේසික් තියෙන ස්ටෑන්ඩඩ් බිස්නස් ඒ වගේ කියලා දෙයක් තියෙනවා. පළවෙනි බිස්නස් ස්ටෑන්ඩඩ් එක ඇවිල්ලා 2679යි. ඉතින් මට නම් ෆස්ට් වීක් ෆ්‍රී කියලා තමයි තියෙන්නේ. ඒක සමහර කට්ටියට ෆ්‍රී දෙනවා, සමහර කට්ටියට නැහැ. සමහර කට්ටිය 2679ම ගෙවන්න ඕනේ. ඉතින් ෆ්‍රී තියෙන කට්ටිය ෆ්‍රීම අරගන්න. එහෙම නැත්නම් 2679ක් බේසික් ස්ටෑන්ඩඩ් පැකේජ් එක විදියට ගන්න ඕනේ. 2679ට විතරක් නෙමෙයි තවත් වැඩිපුර තියෙනවා. ඕකේ තියෙන ඔය බෙනිෆිට් ටික ඕගොල්ලන් බලා ගන්න. ඕගොල්ලන්ගේ කියලා බලන්නත් පුළුවන්. දෙවෙනි ප්ලස් ප්ලෑන් එක ඇවිල්ලා 3768ක් වෙනවා. 3768යි 789ක් වෙනවා. ඉතින් ඒකට බෙනිෆිට් ටිකක් වැඩිපුර තියෙනවා. ඕගොල්ලන් බෙනිෆිට් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව ප්ලෑන් එකක් තියෙනවා ප්‍රීමියම් කියලා. ඉතින් ප්‍රීමියම් එක ඇවිල්ලා 11308යි 739ක් වෙනවා. මැක්ස් ප්ලෑන් එක ඇවිල්ලා 53885යි 749ක් වෙනවා. ඉතින් එක එක ගණන් වලට බෙනිෆිට් එන්න වැඩි වෙනවා. ඕගලන්ට ඕන බෙනිෆිට් තියෙන එකක් අරගෙන බයි කරලා ගන්න පුළුවන්. ඔක කොහොමද බයි කරන්න කියලා කියනවා නම් ඔය පල්ලෙහා තියෙනවා අන්ලොක් බෙනිෆිට් කියලා. අන්ලොක් බෙනිෆිට් කියලා තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරන් යන්න. ඇත්තටම විස්තරයක් කිව්වොත් ඕකේ ලොකුවටම මුකුත් වෙන්නේ නැහැ. ඕකේ වගේ ප්‍රොෆයිල් එක ලස්සනට ක්ලික් එකේ නා ප්‍රොෆෙෂනල් විදියට එනවා. තව ඇකවුන්ට් පොඩ්ඩක් නිකන් ප්‍රොෆෙෂනල් විදියට එනවා. ඊට පස්සේ ක්ලික් කරලා ගියාට පස්සේ ක්ලයිම් යෝර් ඔෆර් කියලා එනවා. ඒක දුන්නාට පස්සේ තව පාරක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ එන්නේ ඔයාගේ බැංක් ඩීටේල්ස් දීලා බයි කරන්න තමයි තියෙන්නේ ඉතින්. ඔයාගේ දැන් මට ෆ්‍රී ට්‍රයල් එකකින්ද පළවෙනි වීක් එක සබ්ස්ක්‍රයිබ් කරලා ගන්න පුළුවන්. ඉතින් ඕක සබ්ස්ක්‍රයිබ් කියලා දුන්නාට පස්සේ ඔයාගේ බැංක් ඩීටේල්ස් ඇඩ් කරලා සබ්ස්ක්‍රයිබ් දුන්නාට පස්සේ ඕක ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා වෙරිෆයි වෙනවා. දැන් ප්‍රොසෙසින් වෙනවා. ප්‍රොසෙසින් වුණාට පස්සේ ඔයාගේ වෙරිෆයි බැච් එක එන්න කන්ෆර්ම් වෙනවා. හරි. දැන් එකපාරක් ආයෙ ලෝඩ් වෙලා හිටන් ආයෙ යනවා ඔයාගේ පේජ් එකට. හරි ඊමේල් එකක් මැසේජ් එකක් ආවා හරි කියලා. දැන් ඔකට කන්ටිනියු දීලා ඕකේ දීලා බැක් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔච්චරයි ඔය ප්‍රොසීජර්ස් එක තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ටිකක් වෙලා රිෆ්‍රෙෂ් කරලා බලන්න. ඕක ඇක්ටිව් වෙච්ච ගමන් නෑ විනාඩි 2-3ක් විතර යනවා. ඉතින් රිෆ්‍රෙෂ් කරන් ඉන්න ඕනේ ඒක බලන්න නම්. ඉතින් ඇත්තනම කිව්වොත් ඔය බැජ් එකේ මොනවද දෙන්නේ කිව්වොත් ඔය බැජ් එක මොනිටයිස් වෙන්නවත් එහෙම නැත්නම් ඔය බැජ් එක ආව කියලා අපේ account එකට සල්ලි එන්නවත් ඒ වගේ දෙයක් නෙමෙයි. ඕක ඇවිල්ලා ඔයාගේ පේජ් එක හෝ ප්‍රොෆයිල් එක ප්‍රොෆෙෂනල් මෝඩ් විදියට තියාගන්න තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ account එක පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදියට සිකියුරිටි වැඩි කරලා මේ වගේ බෙනිෆිට් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඔන්න වෙරිෆයි බැජ් එක ආවා. ඉතින් ඕක තමයි ඔය වෙරිෆයි බැජ් එකෙන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ෆොලෝ පාරක් දාලා ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා පාරක් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම ඔයාලගේ සබ්රි.